හායි කොහොමද කට්ටිය හැමෝම හොඳින් ඉන්නවා කියලා හිතනවා. ගොඩ කාලෙකින් ඔයාලට වීඩියෝ එකක් අරගෙන ඉන්නත් බැරි වුණා. මොකද මම වැඩත් එක්ක බිසි වුණ නිසා කොහෙවත් ගියේ නැහැ. හැබැයි අද මගේ නිවාඩු දවස. ඔන්න නිවාඩු දවසේ අද කයිවණු කරන්නයි ලෑස්ති. කියන්නේ shopping කරන්නයි ලෑස්තිය. අපි සාමාන්‍යයෙන් අපිට අවශ්‍ය කරන බඩු ගන්න මාසෙට දෙසරයක් වගේ shopping කරනවා. මේ යන දවසෙත් පොඩි මන්දාරම් ගතියක් තිබ්බා. මන්දාරමත් එක්ක තමයි පිටත් වුනේ. හැබැයි මොකද ඔන්න හොඳටම වහින්න පටන් ගත්තා. වැස්සත් එක්ක shopping කරන එකත් අමුතු feeling එකක්. මොකද සීතලයි පරිසරය. ඒත් එක්කම ඔන්න අපි මේ විදිහට ගමන පටන් ගත්තා. අපි shopping කරනකොට සාමාන්‍යයෙන් එක සුපර් මාකට් එකකින් නෙමෙයි සුපර් මාකට් දෙක තුනකින් අපිට අවශ්‍ය කරන බඩු ටික ගන්නවා. මොකද එකකින් අපිට අවශ්‍ය සේරම බඩු හොයා ගන්න නැති අවස්ථාවල් අපිට තියෙන නිසා. මගේ වීඩියෝ ඇතුලේ ගොඩක් වෙලාවට මම යන පාර දෙපැත්තේ තියෙන ලස්සන ඒ අවට සුන්දරත්වය මම ඔයගොල්ලන්ට අරගෙන එනවා. මම හිතනවා ඔයගොල්ලෝ ඒකට කැමති ඇති කියලා. නමුත් ඔයගොල්ලෝ ඇත්තටම මේ විදියට මගේ වීඩියෝ ඇතුලේදී අවට පරිසරයත් බලාගන්න කැමතිද නැන්ද කියලා ඔයගොල්ලන්ගේ අදහස කමෙන්ට් එකක් දාගෙන යන්න. මම හිතනවා ඒක මට ගොඩක් වටිනවා ඉස්සරහට මගේ වීඩියෝ කන්ටෙන්ට් ක්‍රියේට් කරනකොට. අපි වෙනදට යන සුපර් මාකට් එකට නෙමෙයි ඔන්න අද මුලින්ම ගියේ. අද සාමාන්‍යයෙන් අපිට විශේෂ මොනවා හරි බඩුවක් ගන්න තිබුණාම අපි යනවා සාමාන්‍ය සෙකන්ඩ් හෑන්ඩ් බඩු තියෙන අඩුවට ගන්න පුළුවන් ෂොප් මේ අවට තියෙනවා. ඒකකට තමයි අපි මුලින්ම ගියේ. මේකට අපි කියන්නේ හાર્ඩ් ඔෆ් කියලා. ඒකට තමයි අපි ඔන්න මුලින්ම යන්නේ. මේකේ අපිට ගන්න පුළුවන් අයිටම්ස් වර්ග ගොඩක් තියෙනවා. ඒ කියන්නේ ඉලෙක්ට්‍රොනික අයිටම්ස්, ඊළඟට මියුසික්ස්, කියන්නේ මියුසික් වලට අවශ්‍ය ඒ අයිටම්ස්, ඊළඟට තව අපි ගත්තොත් එහෙම නිවසට අවශ්‍ය කියන්නේ හෝම් එකට අවශ්‍ය ඒ අයිටම්ස්, ඒ වගේ ගොඩක් දේවල් අපිට මේක ඇතුළේදී ගන්න පුළුවන්. ඉලෙක්ට්‍රොනික අයිටම්ස් කිව්වහම හෙඩ්ෆෝන්ස්, කැමරා, ලැප්ටොප් මේ වගේ ගොඩක් දේවල් තියෙනවා. නිවසකට කිව්වොත් එහෙම සාමාන්‍ය හෝම් තියටර් සිස්ටම්, ඊළඟට රයිස් කුකර්, ෆ්‍රිජ් මේ වගේ ගොඩක් දේවල් අපිට මේ හાર્ඩ් ඔෆ් කියන මේ ෂොප් එකෙන් මිලදී ගන්න පුළුවන්. මේ තියෙන්නේ මියුසික් බඩු තියෙන සෙක්ෂන් එක. මේ ඔක්කොම ඇවිල්ලා ඉලෙක්ට්‍රික් ගිටාර්ස් වර්ග. ඊළඟට මීට අමතරව මේකෙදි අපිට ඩ්‍රම් සෙට් මේ වගේ ගොඩක් අයිටම්ස්, පියානෝ ගොඩක් දේවල් අපිට මෙතනදී මිලදී ගන්න පුළුවන්. මේ තියෙන්නේ මෙතනින් එහාට ගියාම අපිට ඉලෙක්ට්‍රොනික බඩු ඒ වගේ දේවලුත් බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ ෆ්‍රිජ්. මේවා සාමාන්‍යයෙන් ඔයාලට මේ වගේ මිල ගණන් දැනගන්න ඕනේ නම් මේ දාලා තියෙන මිල ලංකාවේ මිලෙන් දැනගන්න ඕන නම් ඒක සාමාන්‍යයෙන් ඩබල් කරලා දෙගුණයක් කරලා බලා ගන්න පුළුවන්. අවන් මේ වගේ ගොඩක් දේවල් තියෙනවා. මෙතනින් එහාට ගියාම මේ විදිහට ඔඩියෝ සිස්ටම්, ඊට අමතරව වොයිස් රෙකෝඩර්, අපිට මියුසික් වලට අවශ්‍ය කරන වොයිස් රෙකෝඩර්, ඊළඟට ඔඩියෝ සිස්ටම් මේ වගේ දේවල් පවා අපිට මේ හાર્ඩ් ඔෆ් කියන ෂොප් එකෙන් මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා. ඊළඟට හෝම් තියටර්, සවුන්ඩ් සෙටප් ඒ වගේ වට අවශ්‍ය කරන ස්පීකර්ස් සෙට් එකක් තමයි මෙතන තියෙන්නේ. මේ විවිධ සයිස් වලින් තියෙනවා. අපිට මිල ගණන් මම අර කලින් කිව්වා වගේ මිල දෙගුණින් කරලා අපිට ලංකාවේ මිලත් එක්ක සංසන්දනය කරලා මිල කොහොමද කියලා අයිඩියා එකක් ගන්නත් පුළුවන්. ඊටින් පස්සේ මේ විදිහට අපිට කම්පියුටර්ස් ටික බලා ගන්න පුළුවන්. මෙව්වත් කියන්නේ සෙකන්ඩ් හෑන්ඩ් තමයි. ඒක නිසා තමයි ටිකක් මිල මේ විදිහට අඩු වෙලා තියෙන්නේ. ඒක ඉඳලා ඔන්න අපි එළියට ආවා. හાર્ඩ් ඔෆ් එකේ ඉඳලා තියෙන කඩේ නේම් එකත් පේනවා. මෙතනින් අපි එළියට ආවා. ඇවිල්ලා ඊළඟට අපි යන්න හදන්නේ අපිට කන්න අවශ්‍ය කරන බඩු ටික ගන්න. ඔය ඈතින් පේන්නේ රාමෙන් කඩයක්. අපි අද හවසට වැඩ ඉවර කරලා අපේ කයිමුණෝ ඉවර කරලා රාමෙන් කන්න යන්න ඔය තියෙන කඩේ. හරි අපි යමු ඊළඟට අපි කන්න අවශ්‍ය බඩු ටික ගන්නේ කොතනින්ද බලන්න.
අපි ඩොන්කියක ඇතුළට යන්න හදන්නේ. ඉතින් බලමු අපිට මේකෙන් මොනවද ගන්න තියෙන අයිටම්ස් ඒ වගේ මිල ගණන් කොහොමද කියලා ගිහින් බලමු. යමු. සූපර් එක ඇතුළට ආවහම මෙන්න මේ විදිහට අපිට අයිටම්ස් ගොඩක් බලා ගන්න පුළුවන්. දැන් මම මේ යන්නේ මගේ කියන්නේ ඇඳුම් හේදුවාම ඒ ඇඳුම් වල එන අර මුතු ගඳ අයින් කරලා ඒක සුවඳ වෙන්න. අපි කියන්නේ අපි ලංකාවෙත් පාවිච්චි කරන්නේ අන්න ඒ විදිහට අපි දාන වොෂින් මැෂින් පවුඩර් වලින් පස්සේ හරි ඒ ලික්විඩ් එකෙන් පස්සේ හරි අමතරව සුවඳ කාරකයක් විදිහට මෙන්න මේ එකක් මම අනිවාර්යයෙන්ම දානවන්නේ ඒක තෝරන්න තමයි දැන් මේ යන්නේ. එක එක සුවඳ වර්ග වලින් තියෙනවා. රෝස වලින්ද ලැවෙන්ඩර් එක එක જાතිය මල් වල සුවඳින් මේක එනවා. මට මොකක් ගන්නද කියලා ඇත්තටම හිතා ගන්න බෑ. හැම එකම අතට අරගෙන සුවඳ බල මම කල්පනා කරනවා මොකක්ද ගන්න කියන එක. මේ වගේ ප්‍රයිසස් මේ යට ගහලා තියෙනවා. මම අර කලින් කිව්වා වගේ දෙගුණේ කරලා ලංකාවේ මිලත් එක්ක සංසන්දනය කරලා බලා ගන්න පුළුවන්. අන්තිමට මම මේ විදිහට හැම බොටල් එකක්ම අතට අරගෙන සුවඳ බලලා අන්තිමේටම සුවඳ එක තෝරගත්තා. මං හිතනවා මේ රෝස මල් වලින් හදලා තියෙන එක හොඳයි කියලා. ඔන්න ඒක තමයි මම අද ගන්නෙ. මෙන්න මේක තමයි එහෙනම් ඔන්න අද මම ගන්න පළවෙනි අයිටම් එක. මේ රෝස මල් සුවඳින මේ පවුඩර් එක. ඒක පවුඩර් එකක් කිව්වට ඇතුලේ කැට කැට වගේ තමයි හැබැයි තියෙන්නේ. ඔන්න එතනින් පස්සේ මම ආපහු යනවා කොස්මෙටික්ස් අයිටම් තියෙන තැනට. මගේ මූණේ පිම්පල් වගේක් දාලා ඒ වගේ මාක්ස් ඒ විදිහටම රැඳිලා තියෙනවා. අන්න ඒ ටික නැති වෙන්න අවශ්‍ය කරන මොකක් හරි හොඳ සීරම් එකක් හරි එහෙම නැත්නම් ෆේස් ක්‍රීම් එකක් හරි තියෙනවද බලන්න තමයි මම යන්නේ. මෙන්න මේ C විටමින් සීරම් එක ගොඩක් හොඳයි. ඒකෙම ක්‍රීම් එක තමයි අද මම ගත්තේ මගේ මූණට යූස් කරන්න. එතනින් පස්සේ පොඩ්ඩක් බේකරි අයිටම් තියෙන පැත්තට ආවා. මෙතන පිට්සා ඊළඟට බර්ගර් තව ජපානයේ අපි දන්නවනේ ජපානයේ කිව්වොත් ජපාන ආහාර වල උඩින්ම තියෙන එකක් නේ සුෂි. අන්න ඒ වගේ සුෂි ඊළඟට ඊට අමතරව සෂිමි ඔනිගිරි මේ වගේ ගොඩක් දේවල් මේ සෙක්ෂන් එකෙන් අපිට ගන්න පුළුවන්. අද නම් මම මොකුත් ගන්නෙ නැහැ. මොකද මම කලින් අරගත්තේ ඒවා මගේ ළඟ ඉතුරු වෙලා තියෙනවා. සහ අද මම තව මාසෙකමාරක් වගේ පොඩ්ඩක් මේ වගේ පිටි සහ සීට්ස් ಜಾති කන්නේ නැහැ කියලා මටම පොඩි එකකතාවයකට මම ඇවිල්ලා තියෙනවා. ඒක නිසාද මම වැඩි මේ දේවල් මිලදී ගන්නෙ නැහැ. ඉතින් පස්සේ ඔන්න ගොඩක් අය කැමතිම දැනට තමයි මම මේ යන්නේ. මෙතන තියෙනවා චොකලට්, රාමෙන්, චිප්ස් මේ වගේ අපි හැමෝම කන්න කැමති එක එක જાතියේ කෑම වර්ග ගොඩක් ඔන්න මේ සෙක්ෂන් එකෙන් අපිට ගන්න පුළුවන්. මේ මම ඔයගොල්ලන්ට පෙන්නන්නේ මෙතනදී ගන්න තියෙන එක එක චොක්ලට් වර්ග කිට් කැට් එක එක ෆ්ලේවර්ස් වලින් මෙතන තියෙනවා. කියන්නේ ග්‍රීන් ටී වලින්, ස්ට්‍රෝබෙරි, කොෆි මේ වගේ ගොඩක් ෆ්ලේවර්ස් වලින් අපිට කිට් කැට් පවා මේ මම මේ ඉන්න සෙක්ෂන් එකෙන් අපිට ගන්න පුළුවන්. ඊළඟට මේ විදිහට ඔයගොල්ලන්ට අවශ්‍ය කරන මොනවා හරි චිප්ස් පැකට් මොනවා හරි තියෙනවා නම් කියන්න. ඔයාලට එවන්නේ නැහැ. මම අරගෙන කනවා ඔයගොල්ලෝ අසුණු හරි තිබුණොත් එහෙම. මෙන්න මේ මම පෙන්නන චිප්ස් එක ටිකක් සැරයි සහ ඒක රසයි. මම එකෙන් එකක් ගන්නවා. ඊට පස්සේ බලන්න මේ තව වර්ග ගොඩක් තියෙනවා. මොකක්ද ගන්න කියලා හිතා ගන්න බෑ. මමත් ඇත්තටම මෙතන තියෙන ඔක්කොම මේ වෙනකොට try කරලා නැහැ. මේ තියෙන ඩොරිටෝස් ගණන් සාමාන්‍යයෙන් ප්‍රසිද්ධ එකක්. මම කාලා තියෙනවා සහ ඒක රහයි ඉතින් ඇත්තටම. එතනින් පස්සේ මේ තියෙන චිප්ස්ම තමයි. චිප්ස් වර්ග එක එක ෆ්ලේවර්ස් වලින් ගොඩක් තියෙනවා මෙතන. මෙන්න මේ මම ඔයගලන්ට පෙන්නන ස්වීට් එකත් මේකත් රහයි. මේක උඩින් තියෙන සාමාන්‍ය සීනි වලින් වගේ හදාගත්ත පොඩි පෙන රහ මොකක් හරි මික්ස් එකක් තමයි උඩින් දාලා තියෙන්නේ. ඒකත් රහයි.
මේ තියෙන්නේ මං කිව්ව කිට් කැට්. මං එක එක ෆ්ලේවර්ස් වලින් කිට් කැට් ගන්න පුළුවන් කියලා. ඔරේන්ජ් ෆ්ලේවර්, ඊළඟට ස්ට්‍රෝබෙරි, ග්‍රීන් ටී, කොෆී, මේ විදිහට එක එක ෆ්ලේවර්ස් වලින් මෙතන කිට් කැට් වර්ග තියෙනවා. මේ ලොකු මිලක් වෙන්නෙත් නෑ. ඔය පේන්නේ ඔයගලන්ට ගහලා තියෙන්නේ ඔන්න ඔය වගේ ප්‍රයිසස් වලට තමයි යන්නේ. මේක නම් අපි හැමෝම දන්නවා ප්‍රසිද්ධයි ඕරියෝ එකකුත් ගන්න ඕනේ කියලා මම හිතුවා. මොකද මම වැඩිපුර මොනවත්ම ස්වීට්ස් ගත්තෙත් නැහැ. මේක නිසා මම මේ ඕරියෝ එකත් ගන්නවා. ඔන්න එතනින් පස්සේ මම ඊළඟට මේ ටික බිල් කරන්න යන ලෑස්ති වෙද්දී මට හිතුණා අනිවාර්යයෙන්ම ගේම් එකක් ගහන්න ඕනේ කියලා. මම මේකට આવොත් ඩොන්කියට આવොත් මම අනිවාර්යයෙන්ම ගේම් එකක් ප්ලේ කරනවාමයි. හැබැයි කවදාවත් දිනන්න නම් හම්බ වෙලා නැහැ. අදත් ආසාවට ගේම් එක ප්ලේ කරාට හැබැයි මට දිනන්න නම් හම්බ වුණේ නැහැ. අපි ගියමුකින් බඩු ටික අරගෙන දැන් ළමු එකට තමයි යන්න හදන්නේ. ළමු එකෙන් බඩු ටික ගන්න යන්න හදන්නේ. අපි ගොඩක් කලාවට මේකෙන් තමයි අපිට අවශ්‍ය කරන ගොඩක් බඩු වර්ග ගන්නෙ. දැන් අපි එකට ගිහින් බලමු. ඒකෙන් අපි මොනවද ගන්න බඩු, කොහොමද මිල ගණන්, මොනවද අපිට ඒක ගන්න පුළුවන් බඩු ටික කියලා ගිහින් බලමු. ට්‍රොලි එකත් හදාගෙන ඔන්න ඇතුළට අන්තිම මේ විදිහට කෙසෙල්, කැරට්, තක්කාලි ඔන්න ඕවගෙන් තමයි පටන් ගන්නෙ. අනිවාර්යයෙන්ම මම කයිමනෝ කරන හැම වෙලාවකම කෙසෙල් ඊළඟට තක්කාලි වගේ දේවල් මිලදී ගන්නවමයි. තක්කාලි එකකුත් අරගෙන මෙතන තියෙන කෙසෙල් වලින් හොඳ ඒව මේ තෝරලා අරගෙන කොහොම හරි කෙසෙල් පැකට් දෙකකුත් මම මෙතනින් අද මිලදී ගන්නවා. ඒ දෙකත් අරගෙන ඔන්න ඊළඟට මම යන්නේ පළතුරු තියෙන තැනට. මම කොහොමත් සාමාන්‍යයෙන් පළතුරු ටිකක් වැඩිපුර කන්න කැමති කෙනෙක්. පළතුරු ඇපල්, ඊළඟට මෙතන මෙලන්, දොඩම්, අලියට පේර, අන්නාසය විදිහ පළතුරු වර්ග ගොඩක් තියෙනවා. ඇපල් පැකට් එකකුයි තව මොනවද ගන්න කියලා හිතලා අන්තිමට කිවි එකකුත් මම මෙතනදී ගන්නවා. මොකද මම සාමාන්‍යයෙන් කිවි කන්න කැමතියි. අද වෙනදට නැති එකක් මට හම්බ වුණා චෙරි. මේ චෙරි නම් ටිකක් ඉක්මනටම කන්න වෙනවා ගත්තොත්. මොකද ටිකක් සවුත් වෙන ටිකක් ලං වෙලා තිබ්බේ. හැබැයි නිතරම ගන්න හම්බ වෙන්නේ නැති ටිකක් හින්දා හම්බ වුණ වෙලාවේ චෙරි පැකට් එකක් ගන්න ඕනේ කියලා හිතුවා. හිතලා ඔන්න අන්තිමට මම චෙරි පැකට් එකක් ගත්තා. මේකේ ප්‍රයිස් එක ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. 344 තමයි මේකේ ටැක්ස් එක නැතුව ප්‍රයිස් එක වෙන්නේ. ටැක්ස් එකත් එක්ක ප්‍රයිස් එක තමයි යටින් තියෙන්නේ 371 කියලා. සාමාන්‍යයෙන් ජපානයේ අපි මිලදී ගන්න ඕනම බඩු එක, මං කියන්නේ කෑම වල විතරක් නෙමෙයි, අපි ඇඳුමක් මිලදී ගත්තත් ටැක්ස් එක නැතුව සහ ටැක්ස් එක ඇඩ් කළා වෙනම විදිහට ප්‍රයිසස් දෙකක් මේ වගේනවා. ඒ විදිහට අපිට බලා ගන්න පුළුවන් මේ අදාළ අපි මිලදී ගන්න බඩුවට කොච්චර ටැක්ස් එකක් වැදිලා තියෙනවද කියලා. මෙතනින් මං කිවි ගෙඩි දෙකක් විතරයි අද ගන්නෙ. මොකද කලින් අරගෙන ගියපු කිවි වලිනුත් මගේ ළඟ කිවි ටිකක් ඉතුරු වෙලා තිබුණ නිසා. මේ තියෙන්නේ බ්ලූබෙරි. මේකත් ගොඩක් රහයි. සාමාන්‍යයෙන් මට මාදන් වල රහක් තමයි මේ බ්ලූබෙරි වල එන්නේ. බ්ලූබෙරි ඊළඟට මිදි, ස්ට්‍රෝබෙරි, මේ පොඩි පීසස් වලට කපපු මොනවද පැණි කොමඩු, මේ වගේ ගොඩක් දේවල් මෙතන තිබුණා. හැබැයි මම මෙතන තියෙන පළතුරු වලින් මුකුත් ගන්නේ නැහැ. මොකද කලින් මම බ්ලූබෙරි ගොඩක් try කරලා තියෙන හින්දා. ඊට අමතරව අලිගෙඩ පේර එකක් ගත්තා. සාමාන්‍යයෙන් මම අලිගෙඩ පේර වලට කැමති කෙනෙක්. අනිවාර්යයෙන්ම අලිගෙඩ පේර මං ගන්නවමයි. එතනින් පස්සේ කැබෙට්ස් කියන්නේ ගෝවා මට ගන්න ඕන කියලා හිතුණා. මොකද සාමාන්‍යයෙන් මිලත් චුට්ටක් අඩු නිසා පොඩි ගෝවා කෑල්ලකුත් ඔන්න මම එතනින් ගන්නවා. අරගෙන හිමීට ඉස්සරහට යනවා තව මොනවාද ගන්න කියලා. මේ තියෙන හතු එකට මම කැමති. මේක මට සාමාන්‍යයෙන් නිකම්ම
වෙනම හදනවට වඩා මස් වගේ දෙයක් වෙනකොට එකට ඇඩ් කරලා කද්දී මාරම රසයි මේ හතු එක. ඒ හතු එකත් අරගෙන එමෙට ඉස්සරහට ගියා. මේ තියෙන අපිට ජපානය ඇතුලේ ගන්න පුළුවන් තවත් විවිධ විදිහේ හතු වර්ග. සාමාන්‍යයෙන් ජපානයේ හතු ගොඩක් භාවිතා කරන රටක් ගොඩක් අය කැමරට ගන්නවා මේ හතු. මේ තියෙන්නේ කිම්චි. අපි කිම්චි කිව්වම අපි හැමෝම කැමතිනේ. කිම්චි කියන්නේ කොරියාවේ ගොඩක් ප්‍රසිද්ධ කෑමක්. කිම්චිත් මේ තියෙන්නේ මෙතන මිල ගහලා තියෙන්නේ. ටැක්ස් එක නැතුව තමයි ඔය 98 කියලා ගහලා තියෙන්නේ. ඔන්න එතනින් මං කිම්චි එකකුත් අරගෙන ඉස්සරහට යනවා. මේ තියෙන්නේ මාළු. ජපානයේ මේ මාළු වර්ග මේ විදිහට ගද්දි මේව ගොඩක් ෆ්‍රෙෂ්. අපිට අලුත් පිට මාළු ගන්න පුළුවන්. හැබැයි මම වැඩිපුර ජපානයේ මාළු වලට කැමති නැහැ. සමහර මාළු වර්ග වල මට ඉන්නේ ටිකක් කටට නුහුරු රහක් මාළු එකකුයි. මේ තියෙන දැල්ලෝ ගන්නෙ නැහැ හැබැයි අද. ඊට අමතරව ගන්න මම බිත්තර පැක් එකක්. බිත්තර පැක් එකකුයි අරගෙන මේ ඊළඟට මීට් අයිටම්ස් තියෙන තැනට මම යනවා. මට මොනවා හරි මස් වර්ගයක් ගන්න ඕන වෙලා තිබ්බා. සාමාන්‍යයෙන් කුකුල් මස්, ඌරු මස්, ඊළඟට හරක් මස්, ඊට අමතරව තාරා මස් වගේ දේවලුත් අපිට මෙතනදී ගන්න පුළුවන්. එක එක විදිහට කියන්නේ ශරීරයේ එක එක කෑලි කපලා වෙන විදිහට අපිට මෙතනදී ගන්න පුළුවන්. අපිට කියන්නේ බ්‍රෙස්ට් එක ඕනේ නම් ඒ විදිහට, කකුලේ හරියන්න ඕනේ නම් ඒ විදිහට අවශ්‍ය විදිහට ගන්න පුළුවන්. මෙතනින් මම මේ කුකුල් මස් තමයි ගන්නෙ. කුකුල් මස් එකකුත් අරගෙන මම වැඩිපුර ගන්නේ කුකුල් මස් ඉඳන කුකුල් මස් එකක් තමයි ගන්නෙ. අරගෙන හිමීට ඉස්සරහට යනවා. මේ තියෙන්නේ ඩක් කියලා ගහලා මේ තියෙන්නේ තාරා මස්. අහිරු කියලා තමයි අපි කියන්නේ. තාරා මස් මම ගන්නෙ නැහැ. මස් අයිටම් ටික බලාගෙන හිමීට ඉස්සරහට යනවා. මේ තියෙන්නේ පිට්සා පැකට්. මේක මේගොල්ලෝ ඇතුලේ හදලායි තියෙන්නේ. අපිට ඒක එළියට අරගෙන නැවත පොඩ්ඩක් රත් කරලා කැමරට ගන්න පුළුවන්. ලොකු ගාණක් නැහැ මේවා. ඒ කියන්නේ මිල ගොඩක් අඩුයි සහ ලොකු රසයකුත් නැහැ. මේ තියෙන එක ජූස් වර්ග, ඊට අමතරව කොෆී වර්ග සහ ෆ්‍රෙෂ් මිල්ක්. අපිට මෙතනින් ෆ්‍රෙෂ් මිල්ක් එහෙම ගන්න පුළුවන්. මම සාමාන්‍යයෙන් ෆ්‍රෙෂ් මිල්ක් එකක් අනිවාර්යයෙන්ම ගන්නවා. වෙනදට නම් ගන්නේ ටිකක් ලොකු ප්‍රමාණයකක්. හැබැයි අද මම ඒකේ පොඩි සයිස් එක තමයි ගන්නෙ. මොකද කලින් පාර අරගෙන ගියපු එකත් ඉතුරු වුණ නිසා. මෙතනින් බඩේරිඟු එකක් මම ගන්නවා. මේ බඩේරිඟු පොඩ්ඩක් ලංකාවේකට වඩා ටිකක් පැණි රහයි. හැබැයි සාමාන්‍යයෙන් කන්න පුළුවන් රසයක් තියෙන්නේ පැණි රහ වුණාට. ඒක නිසා මම ඔන්න එතනින් බඩේරිඟු කරල් ටිකකුත් අරගෙන ඊළඟට යනවා පාන් ගන්න. පානුත් මේ විදිහේ පාන් අපිට එක එක විදිහට ප්‍රයිසස් වලින් සහ එක එක අපි කියන්නේ ප්‍රමාණයෙන් මෙතන තියෙනවා කෑලි 8ක් එහෙම නැත්නම් 5ක් 6ක් ඔය විදිහට පැකට් ගන්න පුළුවන්. කෑලි ප්‍රමාණය වෙනස් වෙන විදිහට කෑලි 8 පාන් එකක් තමයි මම ගන්නෙ. ඒකෙනුත් පාන් පැකට් දෙකක් මම ගන්නවා. මෙතන තියෙන එක ෆ්ලේවර්ස් වලට හදපු බනිස් වර්ග, ඊළඟට කේක් වර්ග වගේ දේවල්. එතනින් මම මෙන්න මේ චීස් කේක් එක ගන්නවා. මේක ටිකක් හොඳ චීස් රහක් එනවා සහ යෙන් 100ක් වගේ තමයි වෙන්නේ මට මිල මතක විදිහට. ඒකත් අරගෙන ඊළඟට මම යන්නේ මට ග්‍රීන් ටී එකක් ගන්න ඕමනා වෙලා තිබුණා. මෙතන මම ගොඩක් try කරපු ග්‍රීන් ටී වර්ගයක් තියෙනවා සහ නැති ඒවාත් තියෙනවා. කියන්නේ try කරලා නැති ඒවත්. මෙන්න මේක හොඳ ඇති කියලා හිතුන නිසා මම කලින් try කරලා නැහැ. නමුත් හොඳයි කියලා හිතුන නිසා මම මේකෙන් එක බොටල් එකක් මෙතනින් ගන්නවා. ඔය මම ගන්නේ ඔලිව් ඔයිල් එකක්. ගොඩක් කාලෙකින් ගන්න ඕමනා වෙලා තිබුණත් මට ගන්න අමතක වුණා. ඔන්න අද මතක් කළාම ඔලිව් ඔයිල් එකකුත් දාගත්තා. මේ තියෙන්නේ අපි දන්නවනේ සාමාන්‍යයෙන් ඔය අපි ලංකාවේදී කියන්නේ චොකෝස් කියලා. අන්නේ වගේ දේවල් තමයි මෙතන තියෙන්නේ. මම අද ගන්නේ නැහැ මොකද මම පැණි රහ පොඩ්ඩක් සීමා කරලා තියෙන නිසා. එතනින් ඒ අයිටම්ස් ටිකත් බලාගෙන එමෙට අපි ඉස්සරහට යමු. තව අපිට මොනවද මේකෙන් ගන්න පුළුවන් දේවල් තියෙන්නේ කියලා. මෙතන තියෙන චොක්ලට් වලින් මම අද මේ ගන්නේ ඩාර්ක් චොක්ලට් එකක්. මේක අර පැණි රහ ගතියෙන් අඩුයි. ඩාර්ක් චොක්ලට් එකත් අරගෙන හිමීට මම ඉස්සරහට යනවා. තවත් මට අමතක වෙච්ච දේවල් මොනවා හරි තියෙනවද කියලා බලාගෙන යන ගමන් හිමීට
ඉස්සරහට යනවා. මෙතනින් මම ටිෂු පැක් එකක් තමයි ගන්නෙ. ටිෂු පැක් එකත් අරගෙන මම ඔන්න ඒකත් අපේ කාට් එකට දාගන්නවා. ඊට පස්සේ මට ආය ගන්න මොකද අයිටම්ස් ටිකක් ඉතුරු වෙලා තිබ්බේ නැති හින්දා මේ ටික බිල් කරන්න තමයි මම ලෑස්ති වුණේ. මෙතනින් මම මොකුත් ගන්නෙ නෑ. හැබැයි කැමති අයට ඔන්න බලා ගන්න ලිකර් අයිටම්ස් ටිකක් මෙතන තියෙනවා. එක එක රටවල් වල ඒවා සහ එක එක ෆ්ලේවර්ස් වලින් මීට කලින් දැකලවත් නැති ඔන්න මෙතන තිබුණා. සාමාන්‍යයෙන් ලංකාවේ එව්වත් එක ගත්තාම මිල ගොඩක් අඩුයි. අපිට ගොඩක් මිල අඩුවෙන් ජපානයේදී ලිකර් වර්ග ගන්න පුළුවන්. මේ විදිහට මැෂින් එකෙන් අපිටම අපේ බිල් එක පේ කරන්න පුළුවන්. බිල් එක ගෙවල ඉවර වෙලා බඩු ටිකත් අරගෙන මම එළියට ආවා. දවල් වෙලා පිටත් වුණාට දැන් බඩු ටික අරගෙන ඉවර වෙද්දි ගොඩක් රැ වෙලායි තිබුණේ. බලන්නකො බඩ පිටාව සේරම කළුවරයි. මේ ටික දැන් මම වාහනේට දාන්නයි ලෑස්තිය. එතනින් පස්සේ මම ඔන්න යක් වෙන්න එකට එහෙම නැත්නම් දයිස එකට අපේ විදිහට කියනවා නම් NCA කඩේට ඔන්න මම ආවා. මට කඩේට එන වීඩියෝ ටිකක් නම් ගන්න බැරි වුණා. බඩු වගේක් ගන්න තිබුණ නිසා තමයි මේකට ආවේ. මේ බොහොම පොඩි අයිටම් ටිකක් තමයි ගන්න තිබුණේ. මේක හැබැයි වෙනදට එන එක නෙවෙයි නිසා කඩේ චුට්ටක් වෙනස් වෙන නිසා මට පොඩ්ඩක් අමාරු වුණා කොතනද බඩු ටික තියෙන්නේ කියලා හොයාගන්න. රූම් එකට අවශ්‍ය කරන දේවල් ටිකක් තමයි මම මෙතනදී ගන්නෙ. මේ විදිහට කාමරයට අවශ්‍ය කරන පොඩි අයිටම් ටිකක් තමයි මම මෙතනදී ගන්නෙ. ඒ ටිකත් අරගෙන ඔන්න බඩගින්නම් කාව නිසා රාමෙන් එකක් කන්න හිතුවා. මං කිව්වේ අද අපි රාමෙන් කන්නේ මෙන්න මෙතන කඩෙන් කියලා. ඔන්න අපි ඒ කඩේට ඇවිල්ලා තියෙන්නේ.
රාමෙන් එකක් කෑවොත් හොඳයි කියලා හිතුන නිසා මෙතනට ආවේ අපි ප්‍රෙස් ටයිම් තමයි රාමෙන් try කරන්න. හොඳට තිබුණා. කියන්නේ අපි මෙතෙක් කාලා දෙන රාමෙන් වලින් සාමාන්‍යයෙන් මේ කඩේ ටිකක් හොඳ මට්ටමින් තිබුණා රසය. මේ ඉතින් රාමෙන් එක වර්ගෙන් තියෙනවා. ගොඩක් වෙලාවට මේගොල්ලෝ සුදු ලුණු අපිට දෙනවා රාමෙන් එක කන්න අපිට කැමති නම් විතරක් සුදු ලුණු රාමෙන් එකට එකතු කරගන්න පුළුවන්. පොඩිවට චොප් කරපු සුදු ලුණු තමයි මේගොල්ලෝ දුන්නේ. මම නම් සුදු ලුණු එක ගත්තේ නැහැ. එහෙනම් මෙන්න මේ රසම රස රාමෙන් එක මම රහ කර කර කන ගමන්ම අද වීඩියෝ එක නතර කරනවා. මේ වගේ ලස්සන වීඩියෝ එකකින් එහෙනම් ආපහු අපි හම්බ වෙමු. එතකල් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. මතක ඇතුව මගේ channel එක බලන්න, like කරන්න, ඔයගොල්ලෝගේ අදහස comment කරන්න, subscribe කරන්න, යාළුවෝ අතරේ channel එකේ link එකත් share කරන්න. එහෙනම් නැවත හමු වෙමු. bye.